හෙලෝ යාළුවනේ, මේ තියෙන්නේ අපේ පාසිකුඩා ගියපු දෙවැනි වීඩියෝ එක. ඔයාලා අපේ පළවෙනි වීඩියෝ එක බලේ නැත්නම් ඒ වීඩියෝ එක බලලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. පාසිකුඩාවල අපේ දෙවෙනි දවසේ ඉන්න තියෙන එකේ පාසිකුඩාවල තියෙන සන්රයිස් පාසිකුඩා හොටෙල් එකේ. අපි දෙන්නගේ පළවෙනි ඇනිවර්සරි එකට අපි කොළඹින් පිට අමුතු වයිබ් එකක් තියෙන හොටෙල් එකක එක්ස්පීරියන්ස් කරන්න අපි තීරණය කරා. ඉතින් අපි සන්රයිස් පාසිකුඩා හොටෙල් එකේ හාෆ් බෝඩ් ස්ටේ එකක් ඉන්නයි හදන්නේ. ඉතින් අපි හවස 2 ගානකට චෙක් ඉන් වෙලා අපේ රූම් එක රෙඩි වෙනකන් ටිකක් වෙලා බලාගෙන හිටියා. ඒ අතරතුරේදී අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකයි වෙට් ටවල්ස් උයි හම්බුණා. සන්රයිස් පාසිකුඩා හොටෙල් එක පාසිකුඩා බීච් එකේ කිට්ටුවම තියෙන නිසා ඒකේ තියෙනවා වෝටර් ඇක්ටිවිටීස්. ඉතින් බීච් එකේ තියෙන වෝටර් ඇක්ටිවිටීස් අපිට හොටෙල් එකටම කියලා ඇරේන්ජ් කරගන්න පුළුවන්. අපිට චෙක් ඉන් වෙනකොට හොටෙල් එකේ සියලුම විස්තර කියලා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකකුත් දුන්නා. අද අපි ඉන්නේ සන්රයිස් පාසිකුඩාවල. එතකොට මේ පොඩි අකරතැබ්බයක් වුණා. කණ්ණාඩිය තියෙන්නේ. කණ්ණාඩිය මගේ අතින් එක පැත්තක් කැඩලා තියෙන්නේ. ඒක මට පේන්නේ නැති හින්දා මට දාන්න වෙලා තියෙනවා. මම ඒක දාගෙන තමයි ඉස්සරහට වීඩියෝ ඔක්කොම කරන්නේ. බලමු අපි දැන් මේ චෙක් ඉන් වෙලා අතුලට ගිහිල්ලා ටයිම් තිබුණොත් අපි මේක හදා ගන්නවා. අවදාගත්තාම වීඩියෝ එක මේ අද තියෙන වීඩියෝ වල මේක නැතුව තමයි පේන්නේ ඔයාලට. දැන් අපි බලමු අපි ඉන්නේ සන්රයිස් පාසිකුඩාවල. අපේ රූම් නම්බර් එක 206. අපි බලමු ගිහිල්ලා කොහොමද අපේ රූම් එක කියලා. එන්න. මේ දෙන්නේ අපේ රූම් එක. එතන අපි මේක ආවේ අපේ ඇනිවර්සරි එක නිසා. අපි ඇනිවර්සරි එක නිසා ආවේ ලස්සන ඩෙකරේට් කරලා දෙනවා අපේ බෙඩ් එක. මොනවාද කොහොම කලවලට පෙන්වන්න එක කට්ටියට අපේ ඇනිවර්සරි එක ලස්සනට ගහලා දෙනවා. එතකොට අපි බලමු මේකේ තියෙන දේවල්. එතකොට අපු ගමන්ම කී කාඩ් එක දාන එක තියෙනවා. දාන එක නෙමෙයි මේ. දාන්න බෑ. කමන එක අපු කොහෙන්ද තියගමු. එතකොට ආවම වොෂ්රූම් එක තියෙනවා. වොෂ්රූම් එකේ ටවල්ස් තියෙනවා. ඊට පස්සේ හෙයර් ඩ්‍රයර් එකක් තියෙනවා. සෝප්ස් තියෙනවා. ඒ ඔක්කොම ලස්සන බොටල් වලට දාලා තියෙනවා. ඊට පස්සේ වොෂ්රූම් එක මේ විදිහට තියෙන්නේ. මේ පැත්ත. ඊට පස්සේ තියෙනවා මේ තියෙන අපේ රූම් එක. බෙඩ් එක තියෙනවා. කොට එන ගොඩක් තියෙනවා. මෙතන බෑග් තියෙන ඒරියා එක තියෙන මේ කබඩ් එක. බලමු කබඩ් එක කොහොමද ඇරලා කොහොමද ඒකේ දේවල් කියලා. අපි ඩබල් රූම් එකක් ගත්තේ. එතකොට ලොකු ෆැසිලිටි නැහැ. මේ තියෙන ටික තමයි තියෙන්නේ. මේ ටික ඇති මේ අපිට ලොකර් එකක් තියෙන අපේ මොන හරි අවශ්‍ය වටිනා කියන දේවල් දාන්න පුළුවන් මේක ඇතුළට. සේෆ්ටි ලොකර් එකකුත් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා මේකේ ස්පෙෂල් දෙයක් තියෙනවා. මේලගේ ස්පා එකක් තියෙනවා. ඒකේ මේක මෙයාලා ලං කරලා පෙන්නන්න. පස්සේ නැත්නම් මේකේ වෙනම ෆොටෝ එකක් දාන්න. මේකේ තියෙන සෑහෙන දේවල් රීසනබල් ප්‍රයිස් එකට. අපි ඒකටත් යනවා. අපි ඒක වීඩියෝ එක පෙන්නන්නම් ඔයාලට. ඊට පස්සේ ටී එකක් තියෙනවා. මේ කොපි ඔක්කොම જાති තියෙනවා.
වෝටර් බෝල් එක තියෙනවා. ඒතර අපි කොප්පේ හදා ගන්න පුළුවන්. ඔක්කොම දේවල් ටිකක් තියෙනවා. මම මේකේ මොකක්ද තියෙන්නේ කියන්නේ? මේකේ ෆ්‍රිජ් එකක් තියෙනවා. හැබැයි ෆ්‍රිජ් එකේ මුකුත් නැහැ. ඒකට මුකුත් නැහැ ඉතින්. අපිට රික්වෙස්ට් කරලා ගෙන ගන්න පුළුවන් ඉතින් නේ. ඒකේ කබඩ් එක හොදලා බලමු බල්කනි ඈ. බල්කනි ඒරියා එක මේ විදිහට පේන්නේ. අර ඈත තමයි පූල් එක තියෙන්නේ. ඒක පේනවද? ඈත තමයි පූල් එක තියෙන්නේ. ඊට පස්සේ අතන තමයි රෙස්ටොරන්ට් එක තියෙන්නේ. මේ අපි ඉන්න තැනට මේ view එක පේන විදිහ තමයි මේ තියෙන්නේ. තමයි ඉතින් අපේ room tour එක. හරි ලස්සනයි. හරි නිදහස්. නේ? anniversary cake එක අපිට හම්බෙච්ච එක. ඉතින් මේක අපිට කීයක් නේ? ඔව්. අපි කපනවා. අපි මේ නැතිද කැලිච්ච කන්නාඩිය හදාගන්න යනවා. බලමු අපිට ඉස්සර ඔප්ටිකල් එකක් හම්බෙයිද කියලා. මෙයාට ලැජ්ජයිලු මම මේ කැඩිච්ච කන්නාඩියක් දාගෙන මේ වීඩියෝ කරන එක. අමාරුයිද මොදායි? නෑ අමාරු නෙමෙයි කිසිම අමාරුවක් නෑ මේ. ඔව් ඇටුමක් හොඳට තියෙනවා. ආයි අනිත් පැත්තට කැඩෙනවා. මේ එකෙන්ද අපි දැන් බලන්න යන ඔප්ටිකල් එකක්. ඒ බලමු ඔප්ටිකල් එකක් අපිට හම්බෙයිද අපිට හදාගන්න පුළුවන් වුණාද කියලා. මම අපේ කැඩිච්ච කන්නාඩිය තම සුළු මුදලකට හදාගත්තා. මේ එතන මං හිතුවේ මේක මේ මෙතන යන්නේ මෙයාලද රුපියල් 100 වණක්ගේ. මේ 100 වලට මඩ වෙලා ඒක ඇත්තට රුපියල් 5000 විතර එනම වටිනාලා. මං මේ පේනනගේ ෂොප් එක මොකද කියලා මේ හරවල ගන්නකොට පාලච්චේනේ තමයි තියෙන්නේ. පාලච්චේනේ තමයි තියෙන්නේ ඒක. මේ ඒ ටක් ගාලා අපිට වෙච්ච වෙලාවක් ගෙන්න විනාඩි 2කින් 3 හදලා දුන්නා. ඉතින් ඊට පස්සේ අපි ගියේ ඩිනර් එකට. ඩිනර් එකේ ලොකු ස්ප්‍රෙඩ් එකක් අපිට දකින්න පුළුවන් වුණා. ඩෙසර්ට් අයිටම් වගේම වෙජිටේරියන් අයටත් ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබ්බා. අයිටමත් අපිට දකින්න පුළුවන් වුණා. මේ තියෙන්නේ මං ආසව පොත්තු ස්ටේෂන් එක. මේ මගේ පොත්තුව රෙඩි වෙනකම් මං මෙතන චුට්ටක් වෙලා බලාගෙන හිටියා. ඇනිවර්සරි එක දවසේ අපි ළඟට ඇවිල්ලා සින්දුවක් කියපු ඒ අයියලා දෙන්නවත් අපි ආදරෙන් මතක් කරනවා. බඩ බලන කාලේ ඉවර වෙලා ඊට පස්සේ පූල් සෙල්ලම් කරන්න.
තමයි අද අපි උදේ පාන්දර නැගිටලා 4 විතර නැගිටලා බීච් එක පැත්තට ආවා. බීච් එක පැත්තට ආවට පස්සේ බීච් එක හැමතැනම රතු පාට කොඩි ගහලා තියෙනවා. ඒ කියන්නේ නාන්න බෑ කියන එක. දන්නේ අපි අර සෙල්ලම් කරන මොනවද කියන්නේ? ඕඩි ස්පෝර්ට් කරගන්න පුළුවන් ඒත් දන්නේ නැහැ. මෙහෙන් නම් කිය වතුර සැර වැඩි හින්දා මේ පුළුවන් ඒත් දන්නේ නැහැ. පෙන්නන්න මෙයාලට මෙතන වොලිබෝල් කෝට් එකක් තියෙනවා. ඔන්න අපිට ඒක සෙල්ලම් කරන්න පුළුවන්. ඊට පස්සේ ජෙට් ස්කයි නවත්තලා තියෙනවා. අපේ වෙලාවටම මම හිතන්නේ ළමයි අපි ඇවිල්ලා තියෙන වැරදි කාලෙක නේද? වාරකම් කියන තමයි කියන්නේ. අපි බලමු එතනට අපි සැලෙන්නේ නැහැ පුළුවන් ටික පුළුවන් විදියට අවුවෙන ටික කරමු. මේ තියෙන්නේ අපි හොටෙල් එකේ ඉන්න හොටෙල් එක තියෙන්නේ මේ පැත්තේ ලොකු ගාඩන් එකක් තියෙනවා. ඒ ටික ඇවිදගෙන එනකොටම තමයි මේ බීච් එක තියෙන්නේ. ලස්සනයි ඉතින්. ඊළඟට අපි අද දවසේ බ්‍රෙක්ෆාස්ට් එකට තමයි ආවේ. රහයි ගෑම දැන් රහයි මොනවද කන්නේ කියන්නේ නම දන්නේ නැතුව කන්න එපා හරිද මේ වෙජිටේරියන් කෑම තිබුණාද ගොඩක් තිබ්බනේ රහයිද ඔව් ඕකේ මික්ස් උන්ට කරහයිද සුපිරි දැන් අපි හොටෙල් එකෙන් එළියට ඇවිල්ලා අපි පොඩ එළියට යන්න හදන්නේ අයියනම් කියන්නේ මේ බැටික්ලෝ යන් කියලා මේ ඒ මොකද්ද මන් දෙකක් තියෙනවලු බලන්න අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා ඔයාලට මේ දැන් වැටෙන ලින්ක් එක ක්ලික් කරලා අපි මඩ කලපුවේදී මොනවද කළේ කියලා බලා ගන්න පුළුවන්. අපි දැන් ඕඩ ඇක්ටිවිටි කරන්න යන්නේ.
සාමාන්‍යයෙන් පාසි කුඩාවල මේ වගේ ලොකු රැල්ලක් නෑ ඩිස්ක් එක පදින්න. ඒ වුණාට අපි ආපු දවස්වල මේ වගේ රැල්ල ගහන හින්දා ටිකක් ඩිස්ක් එකට මේ රැල්ල වදින වැඩි. ඒ හින්දා ටිකක් උඩින් යනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ මේ රැල්ල ගොඩක් වැඩි. අර වීඩියෝ එකට ගොඩක් පේන්නේ නැහැ. ඇත්තටම රැල්ල ගොඩක් වැඩි. ඒත් ඉතින් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ අපිට ට්‍රේන් කරලා ඔය දැන් පිටිපස්සෙන් යන මල්ලිත් ඒගොල්ලොන්ගේ කෙනෙක්. එයා තමයි මාත් එක්ක මේ රයිඩ් එක පුරාවටම පිටිපස්සෙන් ඉඳගෙන ගයිඩ් කළේ. බෝට් රයිඩර්ස්ලා තමයි අපිට මේ බෝට් රයිඩ් එක යන්න උදව් කරේ. දැන් අපි යන්නේ මේ සන්රයිස් පාසි කුඩාවල තියෙන ස්පා එකට. ඇත්තටම යන්නේ ඔය කකුල උලුක්වත් කියලා. උලුක්ක කියන්නේ කිසිම ඇඳුම් කනවා වගේ සීන් එකක් තියෙනවා. ඒකට අපි යනවා ෆුට් මසාජ් එකක් දාන්න. ඒක වීඩියෝ එකක් පෙන්නන්න මම. ඊට පස්සේ අපි ආවේ අපේ ඩිනර් එකට. ගුඩ් මෝර්නිං. අපි අද මේ උදේම 5ට නැගිටලා ආවා මේ සන්රයිස් එක බලන්න. සන්රයිස් පාසි කුඩාවල ඉඳන් අපි උදේ පාන්දර 5ට විතර නැගිටලා දැන් කොහමද 6ට කාලක් විතර ඇති නේද? තාමත් හැබැයි නැහැ. අපි දැන් ඉන්නවා ඉරමාම කොහෙන් හරි වතුර එන්නේ කියලා බලාගෙන ඉන්නවා. අපි දැන් මෙතන පුටු වගේක් තියෙනවා. එතන ඉඳගෙන ඉන්නවා. බලමු කොහොම හරි සන්රයිස් එක එනකන්. අපි සන්රයිස් එක බලන්න හිටියට අපිට බලන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ අපි ගියේ ජිම් එකට. ජිම් එකෙන් පස්සේ අපි බ්‍රේක්ෆාස්ට් ගන්න ගියා. ඊට පස්සේ අපි ගියේ ඉන්ඩෝර් ප්ලේ ඒරියා එකට. ප්ලේ ඒරියා එකේ සෙල්ලම් කරන්නත් අපි අමතක කරේ නෑ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සන්රයිස් පාසි කුඩාවල තියෙන ඕගනික් ෆාම් එකට. මෙතන තමයි අර හිතා යන්න තියෙන්නේ මේ එන පාර. මේ හිතා යන්න තියෙන්නේ. එන්න බලන්න මොනවද තියෙන්නේ කියලා බලන්න මේකේ. බටු තියෙනවා. මේ බලන්න පොඩි බට්ටක් ඒගෙන එන්නේ.
එන්න පොඩි බට්ටක් ඒගෙන එන්නේ. ඉස්සරහට යනකොට තියෙනවා ලේඩිස් ෆින්ගර් වඩක තියෙනවා. අනිත් ඒවා නම් බෝඩ් ගැලවිලද ගලවලාද අනේ මන් දන්නේ. තව එක එක ජාති තියෙනවා. මේත් බටු තමයි තියෙන්නේ. අර තියෙන අතර හොඳට හැදිලා තියෙන කොමාරිකා. තව තියෙනවා අර ඉස්සරහනේ. තව තියෙන ඉස්සරහනේ ගියාම මල්බෙරි තියෙනවා. මේ ඔක්කොම ගස්ට් එක ඒ තමයි. තව මේ පපාය පැලක් තියෙනවා. තව තියෙනවා පයිනැපල් තියෙනවා. මේ තියෙන්නේ ඒව පොළ යටනේ හැදෙන්නේ. ගෙඩි උඩද හැදෙන්නේ? මම හිතුවේ ගෙඩියත් යට කියලා. තව මෙතන වෝටර්මෙලන් තියෙනවා. පොඩි පැලද කොහෙද ඇත්තේ? මේ පම්කින්. ওই ටික තමයි තියෙන්නේ. අද තමයි අපේ අන්තිම දවස. අද දැන් ඉන්නේ සන්ඩක්ස් පාසිකුඩාගේ ස්විමින් පූල් එකේ. මේ තියෙන්නේ ස්විමින් පූල් ඒරියා එක. මොන අත වෙනදා අර සෙටප් වෙන. අර හිට යනකම් තියෙනවා. මේ ගොඩ දිගයි නේද? දිගයි. මේ පැත්තටම තියෙන දිගම ස්විමින් පූල් එක කියලා මම අහලා තියෙන්නේ. මේකේ ඩීප් එක ඇවිල්ලා මේ 4 feet. 4 feet තියෙනවා. එකම ගාන තමයි තියෙන අර කෙළවරේ ඉඳන් අර කෙළවරටම. මොකද රාට තමයි ගොඩක් ලස්සන ලයිට් දාලා නේ. දවල්ට ප්‍රශ්නයි. මේ වතුර සාකේ හරි ලස්සනයි පූල් එක. මේක ටෙම්පරේචර් එක කොහොමද කියලා දැන් මම පෙන්නන්න. ඇත්තටම වගේ වැස්සිවල කාලෙකදී නෑ. දැනුත් වහින වැස්ස තමයි පූල් එකේ ඉන්නේ. පරාදද නැත්තම් පොද වැටෙනවා. මේ පොද වැටෙන ගමන් තමයි අපේ පූල් එකේ ගහලා ඉන්නේ. දැන් වෙලා තියෙන්නේ එතනද? 10 පහ වෙලා ඇතිනේ උදේ. 10 පහ වෙලා ඇති. පළහටත් ළඟ ඇති. අපි චෙක් අවුට් වෙන්නත් ඕනේ 12ට. චෙක් අවුට් වෙන්නත් ඕනේ 12ට යන්න ඕනේ ගොඩක් දුර යන්න තියෙනවා. ගොඩක් දුර යන්න තියෙනද 6ක 7ක විතර ගමනක් තියෙන ඇවිද. ඒ රැන්න කලින් යන්නත් ඕනේ කොළඹට. ඉතින් අද තමයි අපේ අන්තිම දවසේ. හොඳයි මෙහෙ නේද? අපේ සන්ඩක්ස් පාසිකුඩාවල මේ සෝරේ අත්දැකීමක් ගත්තා. අපි දවස් 2ක් හිටියා. අපි ආවේ ඕෆ් සීසන් එකේ ඉඳන්. ඔයාලා ඉතින් වෝටර් ඇක්ටිවිටිස් එහෙම ගොඩක් තියෙන්නේ මේ ඕෆ් සීසන් එකේ. ඉතින් ඔයාලා එම චෙක් කරලා බලලා එනවනම් ඔයාලට මේ හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. මට thank you thank you අද අපි සන්රයිස් පාසිකුඩාවලින් නික්මෙන දවස අපි නයිට් දෙකක් හිටියා. අද වෙන තයිපොංග දවස. තයිපොංග දවස තමයි අපි චෙක් අවුට් එන්නේ. ඉතින් සන්රයිස් පාසිකුඩා රෙකමන්ඩ් කරන්න පුළුවන්.
ඒකේ කෑම අතින්ද කෑමත් හොඳයි ස්ටාෆ් එකත් ගොඩක් හොඳයි යාලා හරි ෆ්‍රෙන්ඩ්ලි නම් සීසන් එක යවන ඔයගොල්ලන්ට ගොඩක් දේවල් එන්ජොයි කරන්න පුළුවන් මේ බීච් එකේ. ඒගොල්ලෝගේ මේගොල්ලොන්ගේ නෙමෙයි ඒක අවුට්සයිඩ් කට්ටිය මේ කරනවා අපි මේ දාන්නම් ඒගොල්ලෝ කරනවා මෙතන මේක එක ඇක්ටිවිටිස් වෝටර් ඇක්ටිවිටිස් ඒවා ගොඩක් නෑ අපි ජෙස්කි එක විතරයි වැද්දේ ජෙස්කි එක විතරයි වැද්දේ අනිත පදින්න බැරි වුණා මොකද සැර වැඩි අපි ආවේ ඔෆ් සීසන් එක නිසා ඔයාලට හොඳම අත්දැකීමක් ගන්න පුළුවන් සීසන් එකේ ආවොත් වෝටර් ඇක්ටිවිටිස් උත් කරලා එතකොට හොටෙල් එකේ තියෙන ඇක්ටිවිටිස් උත් එන්ජොයි කරලා යන්න පුළුවන්. ඉතින් සන්රයිස් වාසිකුඩාවට අපි සමු දෙනවා. අතයි පොංගල් දවසේ හින්දා මේ අපිට පොංගල් බත් හම්බුණා. මෙයාර පල්ලහ තිබුණානේ මේ මොකද්ද ප්ලාස්ටික් කරලා එන්නේ එතන මේ කැමරා මොන වගේ බලාගෙන හිටපු හින්දා අපි පොංගල් බත් හම්බුණා. ඉතින් අපි ඒකේ කාලා අපි දැන් යන්නේ කොළඹ බලා පැය 6ක විතර තියෙන පැය 6ක් නෙවෙයි 7ක් විතර යයිනේ 7ක විතර ට්‍රිප් එකක් තියෙන අපිට දැන් කොහොමත් කාලගුණෙත් එච්චර හොඳ නැහැ කලවර වෙලා තින්නේ. ඉතින් අපි සමු දෙන්නම් සන්රයිස් වාසිකුඩාවලට. අනේ පව්වානේ උල තේවෙනවා. කියන්න බලන්න අවංක අදහස මේ ට්‍රිප් එක ගැන දවස් 4ක් තිබුණා සෙන්ස්ට්‍රාදේශ සමුදාන් කරුවාද හෙට ඉතින් හෙට හොඳ දවසක් අපිට මේ දවසත් ගැන මතක් කරමින් කියන්න බලන්න එතන මේ හොඳයි දවන්න ආසුදා අපි කලින් ඇවිල්ලා නැහැ මේ ෆස්ට් ටයිම් තමයි ආවේ ඒ හින්දා මේ ටයිම් පීරියඩ් එක එන්න ඕන එහෙම ඔයලා බලලා ආවෙත් නැහැ උනාට මේ ඇත්තටම මේ හොටෙල් ඔෆර්ස් මේ දවස්වල තියෙනවා මේ ඔෆ් සීසන් ඉඳලා මේ ඔෆර්ස් තියෙනවා ගොඩක් අඩුවට ඒ හින්දා මේ ඔෆ් සීසන් උනත් මේ අර ලොන් වීකෙන්ඩ් එක තිබ්බ හින්දා කට්ටිය ඇවිල්ලා තියෙනවා මේ ඉතින් හොඳයි ගමන මේ බලමු නැති දේවල් බැලුවා බීච් එක නම් කියන්නේ සාමාන්‍යයෙන් තියෙන්න ඕන ලස්සන නෙමේ තියෙන්නේ කොළඹ වගේ මේ රැල්ල වැඩි සාමාන්‍ය එහෙම නෙමේ ගොඩක් කට්ටිය අර අපි ස්කී එක පදින තැනක් මේ අය කිව්වේ මේ සාමාන්‍යයෙන් අලපුවක් වගේ රැල්ල ගහන්න නැතුව තමයි තියෙන්නේ පාරේ වුණා රැල්ල ගහනවා ඒ හින්දා මේ කල එකත් බීච් එකේ අඩු වෙලා තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. ඒගොල්ලෝගේ ඩීටේල්ස් දාන්නම් ඔයගොල්ලන්ට මේ මොනොත් මේ යාලගේ හොටෙල් ගන්නව නැත්නම් ඔතන හොටෙල් එක හරහා ගන්නත් ප්‍රයිස් වෙනස් වෙන්නේ නැහැ. ප්‍රයිස් එක එකමයි මේ ඒ හින්දා මේ ඔයාලට මේ අපි වීඩියෝ එකේ දාන්නම් මේගොල්ලෝගේ ගම් ඒකට ඔයගොල්ලෝ කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් කොළඹ යනවා අවපාරෙම එහෙනම් අලුත් තැනකින් අපි යමු වෙනකන් වැඩි සිටි කණියක් ගෝ